පළවෙනියට තියෙන බලයට වඩා එකම කෙනාට තියෙන බලේ කට්ට වැඩි මත කියන්නේ. පළවෙනිය හැමතිස්සෙම ජීවිතේ බයෙන් ඉන්නේ. ඇයි පුතේ? පළවෙනියා බයෙන් ඉන්නවා. පළවෙනියා දන්නවා ඌව පහු කරගෙන යන්න දෙවෙනියෙක් හැමතිස්සෙම පිටිපස්සෙන් ඉඳන් බලාගෙන ඉන්නවා. පළවෙනියා ඒ හින්දා හංසි වෙලා සෑහෙන්න වැඩ කරනවා. මොකද එයා බයයි. එයා පළවෙනියාගේ ඉඳන් දෙවෙනියට යයි කියලා. ඒ හින්දා පුතේ පළවෙනියා ජීවිතේ හැමදාම හති දාගෙන එන පීඩණයකින් වැඩ කරනවා. මොකද එයාගේ ස්ථානය රැකගන්න. හැබැයි එකම කෙනා ඉන්නේ වෙනම ලෙවල් එකට. එකම කෙනා කියන්නේ තමන්ගේ හැකියාවෙන් වෙනම බ්‍රෑන්ඩ් එකක් හදපු කෙනෙක්. එයා පුතේ පසු කරගෙන යන්න අභිබවා යන්න වෙන කෙනෙක් ඉන්නේ නැහැ. එයා තමා ඒ දේ කරපු එකම කෙනා. මේ පළවෙනි තැන తాවකාලිකයි. මෙයා පළවෙනියාගේ ඉන්නේ දෙවෙනියා මෙයා අභිබවා යනකම් විතරයි. මේ දෙවෙනියා මෙයාට වඩා මහන්සි වෙලා මෙතෙන්ට ආවොත් එහෙම මෙයාගේ මේ ස්ථානය එයාට හම්බ වෙනවා. හැබැයි එකම කෙනාට ලං වෙන්න කාටවත් බැහැ.